සුබ දවසක් ඔයාලට. ඉතින් අද මම වීඩියෝ එකකින් අරන් ආවේ සිංහල අලුත් අවුරුද්ද අපි කොහොමද ගත කළේ කියලා. මට කලින් මේ වීඩියෝ එක ගේන්න බැරි වුණා. ඉතින් දැන් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් මේ අවුරුද්දට කලින් දවස් කීපයකට කලින් ගත්තු වීඩියෝ එකක් මම එදා දවසේ උදේම උයාගත්ත දවල්ටත් එක්ක. මොකද කැවිලි පෙවිලි හදන්න තියෙන නිසා මම මේ විදිහට තමයි හැදුවේ. අලකරි එකක් හදලා බෝංචි තෙල් දාලා බිත්තර තම්බලා මාළු කෑල්ලක් බෙදලා ගත්තා. ඉතින් ඊට පස්සේ මම මුංගට කෑම හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම මුං ඇට ටික මම මේ විදිහට කබලේ බෙදගෙන ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට සීනි ටිකක් කර කරලා සීනි ටිකට වතුර දාලා පැණි හදාගත්තා. පැණි හදාගෙන ඒ පැණි එක උතුරාගෙන එනකොට තමයි අපි මුං ඇට පිටි හාල් පිටි එකට කලවම් කරලා එකතු කරන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝස් වල තියෙනවා රසට මුං ඇට කැවුම් හදන හැටි. ඉතින් ඔයාලට දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්නත් පුළුවන්. අවුරුද්ද ලං වෙනකොට මම නම් ගොඩාක් ආසයි මේ කැවිලි පෙවිලි හදන්න. ඒ වයන් එන සුවඳ විඳින්න. ඉතින් අපි චූටි කාලේ ඉඳලම ඒ දේවල් වලට හුරු වෙච්ච පරිසරයක තමයි හැදුනේ. මොකද මගේ ආච්චි අම්මත් මගේ අම්මත් ඒ දෙන්නට හොඳට රසට මේ කැවිලි පෙවිලි හදන්න පුළුවන්. ඉතින් අදටත් අපේ අම්මාට කුමුණට කැවුම් කොකිස් වගේ දෙයක් හදලා දෙන්න කිව්වොත් හදන්න නැතුව ඉන්නේ. කොච්චර අමාරුකම් තිබ්බත් එයා මේ ටක් ගාලා මේ දේවල් හදනවා. හරි රසයි ඒවා. ඉතින් අපි අහල පහල අයටත් නෑදෑයින්ටත් අපේ ගෙදරින් ඒ දේවල් හදලා දීලා තියෙනවා ඉස්සර ඉඳලම. ඉතින් ඒ පුරුද්ද තමයි මටත් තියෙන්නේ. මමත් මාර ආසයි මේ කැවිලි පෙවිලි හදන්න. ඒවා try කරලා බලන්න. ඉතින් වැරදෙන වෙලාවලුත් තියෙනවා. නමුත් ඉතින් තමන්ටම කියලා කැවුම් 10ක් හරි හදාගන්න පුළුවන් නම් අවුරුද්දට ඒක හරි ආත්ම තෘප්තියක් ලැබෙන වැඩක්. ඉතින් මම දැන් මුං කැවුම් ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ බෙද ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට බැටර් එකක් හදාගත්තා. ඔයාලට පොල් කිරි වලින් හදාගත්තොත් තමයි රස ගොඩක් වැඩි. පොල් කිරි දාලා හදන්නත් පුළුවන්, වතුරෙන් හදන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහේ මුං ඇට කැවුම් ටික බෙදගත්තා. බෙදලා ඉවර වුණාට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ හැඳි කැවුම් හදන්න. පැණි එකක් හදාගන්න. මොකද වෙනදට කිතුල් පැණි හරි පොල් පැණි හරි ගෙනල්ලා හදනවා. අද තිබ්බේ නෑ ගෙදර. ඉතින් මට හිතුණා පැණි ටිකක්කුත් ගෙදරම හදාගෙන මේක හදාගන්නවා කියලා. සීනි වලින් තමයි පැණි ටික හදාගත්තේ. ඊට පස්සේ මම මෙන්න හොඳට නිමුණාට පස්සේ මෙන්න මේ විදිහට පිටි මිශ්‍රණයට එකතු කරනවා. මේ ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. හරි පදමට රසට හැඳි කැවුම් හදාගන්න හැටි. ඉතින් ඔයාලට මම ලින්ක් එක දාලා තියන්නම් ගිහින් බලන්න. ඒ වගේම කොකිස් හදන හැටිත් මගේ වීඩියෝස් තියෙනවා. ඒවා බලන්නත් පුළුවන්. රසට කොකිස් ටිකත් මම මේ විදිහට හදාගත්තා. මේ තවත් දවසක් අලුත් අවුරුද්දට කලින් දවසක තමයි හැව්ලොක් සිටි මෝල් එකේ අවුරුදු උත්සවයක් තිබුණා. ඉතින් ඒ අවුරුදු උත්සවයට බබාලට සහභාගී වෙන්න පුළුවන් ඉවෙන්ට්ස් 3කට රුපියල් 500ක් අය කරා. ඉතින් අපිත් FB එකෙන් තමයි දැනගත්තේ. ඊට පස්සේ බබාලව එක්කයි යන්න හිතුවා. හවස 4ට විතර අපි ගියේ. ඉතින් බබාලා හරි සතුටුයි මේ වගේ දේවල් වලට සහභාගී වෙන්න. ඉතින් ලොකු බබා ඉවෙන්ට්ස් 3කට හිටියා. ඒකෙන් බැලුම් පිපිරවීමේ තරගෙන් එයා ජයග්‍රහණය කළා. ඉතින් එයාට ගොඩාක් සතුටුයි. එයාට හොඳ ලස්සන gift එකකුත් හම්බුණා ඒකෙන්. ඊට පස්සේ ෆුඩ් කෝට් එකට පැත්තේ ගිහිල්ලා මෙන්න මේ විදිහට කෑමත් අරගෙන අපි ගෙදර ආවා. ඔන්න ඉතින් අලුත් අවුරුදු දවස උදා වුණා. අපි ගෙන්දරම ලෙව්වා කිරි උතුරලා. ඊට පස්සේ රස කිරිබත් එකක් හදාගත්තා. හත් මාළුවක් හදාගත්තා. හත් මාළුවට කැරට් නම් දාන්නේ නැහැ මං හිතන්නේ. නමුත් ගෙදර කැරට් තිබ්බ නිසා මං කැරටුත් දාගත්තා.
ඊට පස්සේ මං හදපු කැවිලි ටිකත් මේ විදිහට ඇරේන්ජ් කරලා ලස්සන කෑම මේසයක් හදාගත්තා. අවුරුදු කීපයකට පස්සේ තමයි හස්බන් මේ චාරිත්‍ර වාරිත්‍රවලට හිටියේ. මොකද හැමදාම එයා ඩියුටි පිට තමයි ඉන්නේ. ඉතින් අද මේ ටිකට විතරක් හරි හිටියා. ඊට පස්සේ හැබැයි ආයිත් ලෑස්ති වෙලා හොස්පිටල් ගියා. ඊට පස්සේ අහල පහල ගෙවල් වලින් අපිට කෑම ප්ලේට් අරගෙන ආවා. අපිත් ලෑස්ති කරලා තියෙන දේවල් ඒ ගෙවල් වලට කෑම ප්ලේට් එක ගානේ යවුවා. අද ඉතින් දවල්ට අපි ඉව්වේ නැහැ. මොකද අවුරුදු කෑමක් ආරාධනාවක් ලැබුණා අපිට පහළ ආන්ටිලගෙන්. ඉතින් ඒකට අපි ගියා. ඉතින් එහෙට ගියාට පස්සේ බබාලත් ඇවිල්ලා හිටපු නිසා ඒගොල්ලෝ කට්ටියම එකතු කරලා අපි පුංචි අවුරුදු උත්සවයක් තිබ්බා. ඉතින් බබාලට ඉතින් මේ දේවල් ගොඩාක් ලොකු දේවල් තමයි සතුටු වෙන්න. ඉතින් එයාලා ආස නිසා එයාලා ආස විදිහට පොඩි පොඩි ඉවෙන්ට්ස් කීපයක් අපි ලෑස්ති කළා. මේ වෙද්දී අපේ ගෙදර තව අලුත් සමාජිකයෙකුත් හිටියා. මොකද මගේ කසින් අක්කා කෙනෙක්ගේ බබෙක් අපේ ගෙදර ඒ දවස් ටිකේම හිටියා. මොකද එයා හොස්පිටලයිස් කරලා හිටපු හින්දා එයාව මම තමයි බලාගත්තේ. ඉතින් එයාත් ගොඩක් විනෝද වුණා මේ ගමන මේ අවුරුදු උත්සවයට ඇවිල්ලා. කනාමුට්ටි ගැසීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්දේ තියන් යාම, ඒ වගේම සංගීත තරඟය, එතකොට සංගීත තොප්පි තරඟය, ඔය වගේ ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා. ඉතින් ඒ දේවල් හරිය ආසාවෙන් මේගොල්ලෝ කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට සින්දු, එතකොට ඩාන්සින්, සිංගින් ඒ අයිටම්ස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඊළඟට අපි කට්ටියටත් බැලුම් පිපිරවීමේ තරඟයක් දැම්මා. ඉතින් මේ තිබ්බ හැම ඉවෙන්ට් එකක්ම අපිත් කළා. මොකද ලොකු අයටත් සහභාගී වෙන්න පුළුවන් ඒවා තිබ්බ නිසා කොහොම හරි බැලුම් පිපිරවීමේ තරඟෙන් මම තමයි ජයග්‍රහණය කළේ. ඉතින් මේ වෙනකොට ආන්ටි රසම රස කෑම වේලක් අපිට ලෑස්ති කරලා තිබ්බා. මෙන්න මේව තමයි එදා තිබුණේ. ඊට පස්සේ අපි ගමේ ගියා අවුරුද්දට මේ පාර. මොකද හස්බන්ඩ්ට නිමාඩු දවස් 2-3ක් හම්බුණා. ඒක නිසා අපිට ගමේ යන්න පුළුවන් වුණා. ඒ අද්දී අපේ ගෙදර රෑ කෑම ලෑස්ති කරලා තිබුණා. මෙන්න මේවා තමයි තිබුණේ. මාළු මිරිසට හදලා, චිකන් නොයලා, පරිප්පු, බෝංචි, මැලේ අච්චාරු, කැට සලාද, ඒ වගේම චිකන් ඩෙවල් එකකුත් තිබ්බා. බයිට්ස් වලට ගන්න. ඉතින් මේ දේවල් එක්ක රසවත් අවුරුදු රාත්‍රියක් ගත කරන්න ලැබුණා එදා. අපිට අමතරව අපේ අයියගේ තාත්තගේ තියෙන බිස්නස් වල ඉන්න වැඩ කරන කට්ටියත් ඇවිල්ලා හිටියා. එයාලගේ ෆැමිලි වලින් කට්ටියත් ඇවිල්ලා හිටියා මේ අවුරුදු පාටියට. එදා අපේ පොඩි බබාලා ගොඩාක් එකට එකතු වෙලා හිටපු දවසක් වුණා. මොකද ඒගොල්ලෝ හරියට විනෝද වුණා එදා. ඉතින් ඊට පස්සේ කට්ටියම විනෝදයෙන් කාලය ගත කළා. කට්ටිය සින්දු කිව්වා, ඩාන්ස් කළා. ඒ දේවලුත් මේ අවුරුදු පාටි එකේදී තිබුණා. ඉතින් හරිම සතුටින් තමයි බබාලත් අපිත් ගත කරේ.
ඊට පස්සේ පහවදා හිසතෙල් ගෑමේ නැකත යෙදිලා තිබුණා. ඉතින් ඒකට හස්බන්ඩ්ලා ගෙදර හිසතෙල් ගාමේ චාරිත්‍රය ඒ විදිහටම කිරිබත් කැවුම් කුකිස් ඒ වගේ තියලා ඒක සමරනවා. ඉතින් ඒ විදිහට ඉවත් කරලා අපි ආපහු කොළඹ ආවා ලස්සන මතකයන් ගොඩක් එක්ක. Happy